Good morning. Hazel. කොහෙන්ද? මොනද ගෙදරකට යනවා නේද? සුදු මහත්තයා. ඔයා අලුත් ගෙදරකට යනවද? මොකක්ද අනේ ඔයා ඔය කරන්නේ? මේ යාළුවන්ට අපි කියමු මේ. අද මේ මම පන්සල් යනවා. උදේම අපි පොඩි වැඩකට යනවා helping hands අපේ මොකද්ද? බණ මොකද මේ අපේ තියෙන බණ වැඩසටහනක් අද පොයේ දවසේ වැඩි විස්තර ගිහින් කියන්න. ඉතින් වෙනදට මෙයාව එක්කන් ගියාට අයියෝ අද නම් මෙයාව එක්කන් යන්න බෑ. පොඩ්ඩක් දාංගලේ වැඩි මෙයාගේ. ඉතින් එහෙනම් යමුනේ. මේ ඔයාගේ අලුත් ගෙදර අපි පෙන්නමු. හොඳ යාළුවන්ට පෙන්නමු. හරිද? මේ ඔයාගේ යාළුවෝ ඉන්නවා මේ පැත්තේ මේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. වැඩේ පටන් ගන්න තමයි හදන්නේ. හැබැයි තව චුට්ට වෙලාවක් යනවා අපි වොයිස් කට් ටිකක් ගන්න හදන්නේ. අපේ සෙට් එක ඇවිල්ලා ඉන්නේ. හරිම ලස්සනයි අද ෂර්ට් එක. සේවා කටයුතු සිදු කරන ජයසිරි මෙතුමන් ඒ වගේම ප්‍රියාදර බිරිඳ මෙබඳු ජාතික ආගමික ශාසනික කටයුතු වලදී විශේෂ එතකොට වෙන දේවල් වලට ඇති වෙන අත්තර භාෂාවෙන් කියනවා නම් වෙන දේවල් වලට ඇති වෙන හැම ඇති වෙන්නේ මෙන්න මේ වගේ මේ තරුණ පිරිස ගැන සතුටු වෙලා තමයි අද මම මේ පින්කම්ට වඩිනවා කියලා හරි සතුටින් මම පාරගෙන මේ ස්ථානයට ආවේ. ප්ලෑන් කරලා අපි අද බලගොඩ පන්සලේ ඉන්නේ සුබද්දාරාමේ අපේ සංජු සඳමාලික ගම්මානේ. ඇත්තටම මේක ගමින් ගමට කියලා තමයි අපි ආවේ. ඉතින් අපි ආරම්භ කරේ අද මේ සැප්තැම්බර් 29 එදා බද්දේගම guys අපි දැන් වැඩේ ඉවරුණා නේද? හොඳ. Hi guys, ඉතින් කොහොමද ඔන්න සඳවිනි එක අද ලස්සන vlog එකක් බලන්න පුළුවන් ඔයාලට helping hands දකුණේ අපේ
අද දවසේ වැඩේ මොකද්ද කියලා නේද සඳුවිනි? සමාජ සත්කාරයේ ගමින් ගමට ඔන්න අද ඇවිල්ලා ඉන්නවා බලගොඩ ප්‍රදේශයට. මම හිතන්නේ මේ ආදරණීය සංජු මහත්මියන් හෙල්පින් හෑන්ඩ්ස් දකුණේ අපේ සමාජිකාවක්. මොකද හිතෙන්නේ අද ඔබේ ප්‍රදේශයට ඇවිල්ලා අපි මේ වගේ පින් කටයුත්තක් ඔබේ පින්බිමේ සිදු කිරීම පිළිබඳව. ඇත්තටම මම හෙල්පින් හෑන්ඩ්ස් සමාජිකාවක් විදිහට මගේ ගමට ඇවිල්ලා මේ වගේ පින්කමක් මේ පොහොය දිනේ දවසේ මේ වගේ පින්කමක් කිරීම ගැන ඇත්තම ගොඩාක් සතුටුයි. අපි ටීම් එකක් වශයෙන් අපි සමාන පින්කම කරා ඉතින් ඉදිරියට මේ වගේ පින්කම් කිරීමකට බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝම එකමුතුව ඉදිරියට ලොකු ගමනක් යන්න අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. ඉතින් අපිව බලාගෙන ඉන්න ඔබටත් අපි ආරාධනා කරනවා හෙල්පින් හෑන්ඩ්ස් දකුණේ අපේ පේජ් එකත් එක්ක එකතු වෙන්න. Facebook එකට ගියාට පස්සේ සර්ච් කරලා බලන්න හෙල්පින් හෑන්ඩ්ස් දකුණේ අපේ පේජ් එක. එතකොට ඔයාටත් පුළුවන් අපේ group එකත් එක්ක සම්බන්ධ වෙලා මේ වගේ ලස්සන වැඩ ගොඩක් ඉදිරියට කරන්න. හෙල්පින් හෑන්ඩ්ස් දකුණේ අපි සංවිධානය අද ඇවිල්ලා තියෙන්නේ සුන්දර පින්බිමකට. ඒ තමයි බලගොඩ ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයට. අවසරයි අපි හාමුදුරනේ රටේ තරුණයින් අද වෙනකොට මේ යහගුණ දම් මනුගුණ දම් එකට බැඳිලා වැඩ කරන ප්‍රමාණය බොහෝ අඩුයි. හැබැයි හෙල්පින් හෑන්ඩ්ස් දකුණේ අපි කියන තරුණ පිරිස එකතු වෙලා මෙවැනි සත්කාර බොහෝමයක් අද රට පුරා ගමින් ගමට කරගෙන යනවා. අද දවසේ අපි තෝරගත්තේ බලගොඩ ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානය. ඉතින් අද දවසේ මේ සිදු කරා වූ පින්කම ගැන ඔබ වහන්සේගේ අදහස අපි දැනගන්න කැමතියි. ඇත්තටම අද දවසේදී මේ ඉරිකුල පසළොස්වක පොහොය දවසේ උදෑසන කාලයේ සිද්ධ කරපු ධර්ම දේශනාව ඉතාමත්ම වටිනා කියන ධර්ම දේශනාවක් විදිහට කාව්‍යමය ධර්ම දේශනාවක් විදිහට ඔයාලගේ සංවිධානයේ හෙල්පින් හෑන්ඩ්ස් දකුණේ අපි සංවිධානයේ විසින් ඉතාම ලස්සන වැඩසටහනක් කරන්නට එයාලා මේ විදිහට කටයුතු කිරීම පිළිබඳව ඉතාමත් විහාරාධිපති වහන්සේගේ මම සතුටට සතුටටපත් වෙනවා. ඇත්තටම අද වෙනකොට තරුණ දරුවෝ විදිහට ඔයාලා හැමදෙනාම මේ කරන කාර්යය මේ සමාජයේ ඉන්න හැමදෙනාටම මහා ආදර්ශයක් වෙන දෙයක්. ඉතින් ඇත්තටම මේ වගේ කටයුතු සිදු කරන්නට ඔයාලා හැමදෙනාටම යෝධ ශක්තිය, යෝධ බලය ලැබෙන්න කියලා විශේෂයෙන්ම ගුරුවරුන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී අපේ විහාරස්ථානයේ මූලික කරගෙන මේ සිදු කරන්න තියෙන විශේෂ පින්කම විදියට කාව්‍යමය ධර්ම දේශනාව සිදු කරන්නට කටයුතු කරපු හැමදෙනාටම හෙල්පින් හෑන්ඩ්ස් දකුණේ අපි සංවිධානයේ හැමදෙනාටම හැමදෙනාටම විශේෂයෙන්ම තවතාවක් ස්තුතිවන්ත වෙනවා. ගුරුවරුන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. තාමත්ම සාර්ථක වැඩසටහනක් විදියට අද දවසේදී වැඩසටහන නිමා කරන්නට ලැබීම පිළිබඳව සිතනවා පෙරවසන. පාද නමස්කාර පූජක ස්තුතිය වහන්සේට. දවසින් දවස ගමින් ගමට යන මේ මනුසත්කාරයේ තවත් එක් පරිච්ඡේදයක හමු වීම බලාපොරොත්තුෙන් අද දවසේ අපි ඔබෙන් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හයි කියන්න හයි හයි. බයි. ඔන්න ඉතින් අද පොය දවසේ ඔන්න අපේ වැඩේ සාර්ථක වුණා. හෙල්පින් හෑන්ඩ්ස් මේ අපේ ගෲප් එකට මාව සම්බන්ධ කරපු මధుරයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද විශේෂයෙන්ම දැන් කාලේ මම කියන්නේ වර්තමානයේ ගොඩක් තරුණ තරුණියෝ ඉතින් මේ දේවල් වලට යොමු වීම අඩුයිනේ. ඉතින් මම හිතන්නේ මේ වගේ අපි මේ විදිහට සෙට් එකක් එකතු වෙලා දැන් තව කට්ටිය අපි ඉස්සරහට සම්බන්ධ කරගන්නවා. ඉතින් එහෙම කරන එක මම හිතන්නේ ගොඩක් හොඳයි. ඉතින් හැමෝම එකමුතු වෙලා වැඩ කරා. අද ගොඩක් යාළුවෝ හම්බුණා. ගොඩක් අලුත් අය අඳුර ගන්න හම්බුණා. ඒ වගේම එකමුතුවෙන් සහයෝගයෙන් මේ වැඩේ කරගත්තා. ඉතින් කවුරුත් කාටවත් බෑ කිව්වේ නැහැ. මුකුත් එහෙම අවුලක් වුණේ නැහැ. අතරම ලස්සනටම වැඩේ කරා. මේ වීඩියෝ එක බලවට ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලත් ඉතින් මාත් එක්ක ඉන්නේ හින්දානේ මම හරිව සතුටින් ඉන්නේ. ඉතින් අපි හැමෝම මේ වගේ දේවල් වලට යොමු වීම තමයි මම හිතන්නේ වැදගත් වෙන්නේ. ඉතින් දැන් තමයි ඔන්න ගෙදර ආවේ. ගෙදර ඇවිල්ලා දැන් ඉතින් ඉන්න තමයි තියෙන්නේ. අද දවසේ වැඩ කටයුතු මෙතනින් ඉවරයි. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි සහ ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් ඔන්න subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් මම ගිහිල්ලා එන්න. සුබ දවසක් ඔයාලට.